හායි යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම ඔයාලට ගෙනලා තියෙන්නේ review video එකක්. ඉතින් අද මම ඔයාලට review කරන්න යන්නේ Soldering Flux ගැන. ඒ කියන්නේ යාළුවනේ ඔයාලා ඉලෙක්ට්‍රොනික වැඩ කරනවා නම් ඉලෙක්ට්‍රොනික වැඩ කරද්දී පාස්සන්න පාස් වීමට යොදා ගන්න paste එක තමයි යාළුවනේ Soldering Flux කියන්නේ. ඉතින් මම ඒක ගැන අද full review video එකක් තමයි ඔයාලට ගෙනලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ Soldering Flux කියන්නේ මොනවද? මේවා වාදිත කරන්නේ කොහොමද? මේවා කොහොමද අපි ලේසි යොදා ගන්න පුළුවන් ගැන කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ දිගටම කතා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා වීඩියෝ එකේ ඉස්සරහ රැඳිලා ඉන්න මේ වීඩියෝ ඉස්සලා රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. යාළුවනේ මේ තියෙන්නේ මම දැනට පාවිච්චි කරන soldering flux වර්ගයක්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ flux වර්ගයේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ soldering flux එක එක වර්ගයේ soldering flux තියෙනවා යාළුවනේ. ඔයාලට වෙළඳ පොලේ විලදී ගන්න. ඉතින් යාළුවනේ මං ගාව තියෙන්නේ මේක. ඉතින් යාළුවනේ ඔයාලට මේ soldering flux වෙනුවට ඔයාලට පුළුවන් රට දුම්මල කෑල්ලක් භාවිත කරන්න. ඉතින් යාළුවනේ ඒකත් මේ වගේම තමයි. ඔයාලට ඒක පුළුවන් නම් බෞද්ධයෙන් උණු කරලා දියර වගේ හදාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් ඒක තියෙද්දිම බෞද්ධයෙන් උණු කරලා වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ soldering flux වලට ආදේශකයක් මම කිව්වේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මං ගාව තියෙන soldering flux වර්ගයක්. ඉතින් යාළුවනේ මේ වලට දරස් වැනි ඔන්ලයින් වලින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපිට මේ soldering flux අපිට පාස්සද්දී එක එක කාර්යයන් සඳහා මේවා යොදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ soldering flux අපිට පොඩි අර ඔයාලා ගෙදර පාවිච්චි කරන බල්බ් තියෙන්නේ අන් ඒ බල්බ් වල බල්බ් ප්ලේට් එකේ තියෙන ආන්ගේ ප්ලේට් එකේ බල්බ් ගලවන්න වෙනම soldering flux වර්ග තියෙනවා. ඒවට කියනවලුනේ අර සර්කිට් වල අර PCB වල තියෙන ඉලෙක්ට්‍රික් කොම්පෝනන්ට්ස් ගලවන්න තමයි ඒවා භාවිත කරන්නේ. එක එක මගේ channel එකේ ගේන එක එක මගේ channel එකේ ගේන එක එක ගැජට් හදනවා. ආන් ගැජට් චූටි ගැජට් කෑලි අලව ගන්න එක වෙන ෆ්ලක්ස් වර්ග තියෙනවා. ඉතින් යාළුවනේ මේ ෆ්ලක්ස් එක එක කාර්ය සඳහා යොදා ගන්නවා. ඒ යාළුවනේ ඔයාලට අවශ්‍ය කාර්ය මත මේ soldering flux වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. යාළුවනේ මේ soldering flux භාවිත කරලා අපිට මේ වගේ පොඩි සර්කිට් කෑලි වල තියෙන මේ පොඩි එක ඉලෙක්ට්‍රික් කෑලි අපිට මේ soldering flux මේ චුට්ටක් ගාලා බෞද්ධය තිබ්බම පාසුවෙන් ගලව ගන්න පුළුවන්. යාළුවනේ ඊට අමතරව අපිට මේ වගේ බල්බ් කප් වල බල්බ් ප්ලේට් වල තියෙන මේ වගේ පොඩි බල්බ් අපිට මේ soldering flux ගාලා පහසුවෙන්ම ගලව ගන්න පුළුවන් යාළුවනේ. ඊටත් අමතරව මේ වගේ තව පොඩි සර්කිට් වල මේ වගේ කැපැසිටර්ස් රෙසිස්ටර්ස් ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ දේවල් ඉක්මනට මේ soldering flux ගාලා ගලව ගන්න පුළුවන් යන්නේ බෞද්ධය තිබ්බ ගමන් පාසුවෙන් අපිට මේවා ගෑවට පස්සේ නීට් එකට මේවා ගලව ගන්න පුළුවන් යාළුවනේ. ඊළඟ අපි දැන් බලමු මේ soldering flux භාවිත කරලා කොහොමද අපි පාසුවෙන් මේ පාස ගන්න වැඩේ කරගන්න කියලා. ඒකට යාළුවනේ මම මේ වගේ පොඩි LED බල්බ් එකකුයි මේ වගේ රෙසිස්ටර් එකකුයි ගන්නවා. ඉතින් අපි දැන් මේක soldering flux ටිකක් ගාලා ලස්සනට මේක පාසන්නේ කොහොමද කියලා බලමු. මම දැන් මේක පාසන්න කලින් මේ බල්බ් එකේ මේ රෙසිස්ටරේ මේ soldering flux ටිකක් මේ විදිහට මම මේකේ පින් බැල මේ විදිහට ගා ගන්නවා. මේ විදිහට මම LED බල්බ් එකේ ගා ගත්තා. ඊට පස්සේ මම මේ රෙසිස්ටරේ එක පැත්තකට මේ විදිහට මම soldering flux ටිකක් ගා ගන්නවා. එහෙනම් යාළුවනේ අපි දැන් මේක මේ බල්බ් එකට ලස්සනට පාසන්නේ කොහොමද කියලා බලමු. යාළුවනේ මම දැන් මේකට බෞද්ධයෙන් ඊයන් තියාගෙන බලන්න කොහොමද මේක ඊයන් අල්ලන්නේ කියලා. මම මේ විදිහට ඊයන් තියාගෙන බලන්න. තියන ඔයාලට පේනවා ඇති මේකට ඊයන් හොඳටම අල්ලනවා යාළුවනේ. ඒ යාළුවනේ soldering flux දැම්මට පස්සේ තමයි යාළුවනේ මේ විදිහට ලස්සනට මේ ඊයන් අල්ලන්නේ. එහෙනම් යාළුවනේ අපි දැන් මේකට රෙසිස්ටරේ පාස් කරන බලමු කොහොමද පාස් වෙන්නේ කියලා. මම මේ විදිහට රෙසිස්ටර් අරගෙන මේකට මේ විදිහට තියලා පාස් කරනවා යාළුවනේ. ඔයාලා බලන්න එකපාරම පාස් වෙනවා යාළුවනේ. ඒ යාළුවනේ මේකට අපි soldering flux දාලා තියෙන හින්දා යාළුවනේ. යාළුවනේ මම මේ තියෙන්නේ මම මේ රෙසිස්ටර් එක පාස් කරගත්තට පස්සේ ඉතින් ඔයාලට පේනවා මේක ලස්සනට ඊයන් අල්ලලා ලස්සනට පාස්ලා තියෙනවා. ඉතින් අය මේක ගැලවෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් ඔයාලට දකින්න ලස්සනට අපිට මේ soldering flux භාවිත කරලා එක ඉලෙක්ට්‍රික් කොම්පෝනන්ට්ස් ලස්සනට පාස් ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් දැන් අපි ඉස්සෙල්ලා බැලුවේ මේ soldering flux භාවිත කරලා කොහොමද ලස්සනට පාස් ගන්න කියලා. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ වගේ පාස්සපු දෙයක් කොහොමද අපි ලස්සනට ඉක්මනට
ගලව ගන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මං හදුව ගැජට් එකක් මේ තියෙන්නේ. ඒ ගාන ඊයන් දැන් පරණ වෙලා උණු වෙන්නේ නැහැ යාළුවනේ. මේක දැන් කොච්චර මේ වගේ ඔයාලට පේනවා ඉතින් බෞද්ධය තිබ්බත් ඒක යාළුවනේ උණු වෙන්නේ නැහැ. ඒකින්ද යාළුවනේ අපි දැන් මේක සෝඩින් ෆ්ලක්ස් ටිකක් ගාලා මේක බෞද්ධ තියලා බලමු යාළුවනේ මේක ගැලවෙයිද කියලා. ඉතින් ඒකට මම මේ වගේ සෝඩින් ෆ්ලක්ස් ටිකක් අතර අරගෙන මේ වගේ මේ ගලන්න ඕන වයර් එක ගාවින් ඔය විදිහට ගානවා. මේ විදිහට චුට්ටක් ගානවා. ඊට පස්සේ යාළුවනේ වැඩි ටිකක් මේකට දාන්න. ඊට පස්සේ යාළුවනේ මම මේ බෞද්ධ එක තියලා බලන්න යාළුවනේ මෙතනින් මේක ගැලවෙනවද කියලා. මම මේ විදිහට බෞද්ධ එක තියනවා. ඉතින් ඔයාලට පේන ඉතින් ලස්සනට ඒක ගැලුණා යාළුවනේ. ඔයාලට පේන තිබ්බ විදිහටම වයර් එකට කිසි හානියක් වෙන්නේ නැති ගැලුණා. ඉතින් අපි දැන් මේක අය පාස් එකක් මේක ලස්සනට පෑස් වෙනවද කියලා බලන්න. මම මේ විදිහට අයක තිබ්බ විදිහටම මේ විදිහට පාස ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් බෞද්ධ එක සැරේ තියන්න ඕනේ යාළුවනේ. මේක තිබ්බ විදිහට මම පෑස් වුණා. ඉතින් ඔයාලා දකින්න මේ සෝඩින් ෆ්ලක්ස් වයිදා කරලා අපිට කොච්චර ලේසියෙන් පාස් ගන්න කටයුතු නැත්නම් මේ වගේ දේවල් ගලව ගන්න කටයුතු කොච්චර පාසින් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලා මේක පාවිච්චි කරලා දැනගන්න ඕන කාරණේ තමයි යාළුවනේ. ඔයාලා මේ සෝඩින් ෆ්ලක්ස් මේ වගේ දාලා පාවිච්චි කරද්දී මේ වගේ මේ එක එක ඒවා දාලා පාවිච්චි කරද්දී යාළුවනේ මේකෙන් එන දුම අපේ ඇඟට හොඳ නැහැ. ඒකින් යාළුවනේ ඔයාලා ඒ ගැන හිතලා මේක පුළුවන් නම් යාළුවනේ ඔයාලා මේසි ඔයාලා වැඩ කරන මේසි එහා පැත්තෙන් ෆෑන් එකක් තියලා වැඩ කරන්න. එතකොට යාළුවනේ ඔයාලගේ මූණට ඒ දුම එන්නේ නැහැ. ඒකින් යාළුවනේ ඔයාලා ඒ විදිහට ආරක්ෂක පියවර ගන්න. මොකද යාළුවනේ මේ ඊයන් හිම බෞද්ධෙන් උණු කරද්දී ඒ එන දුම හොඳ නැහැ යාළුවනේ. ඒකට මේ සෝඩින් ෆ්ලක්සුත් එක තුනාම තවත් හොඳ නැහැ. ඒකින් යාළුවනේ ඔයාලා ඒ පියවර ගන්න ආරක්ෂිත පියවරක් විදිහට ඔයාලට මේ ෆ්ලක්ස් දරාසෙනි ඔන්ලයින් shopping මගින් මේ වෙලදී ගන්න පුළුවන්. ඉතින් මේකත් වෙන්නේ රුපියල් 300ක් වගේ පොඩි අඩු මුදල. ඉතින් මේවා රවුම් විදිහට තව සුජුකෝනාසාකාර විදිහට ඉන්ජෙක්ෂන් වගේ තියෙනවා. එක එක විදිහට තියෙනවා. ඔයාලට ඔයාලගේ අවශ්‍යතාවය වුණ ඒ අවශ්‍යතාවය අනුව ඒවා මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දකින්නදී මේ සෝඩින් ෆ්ලක්ස් වගේ දාලා අපිට කොහොමද මේ ඉලෙක්ට්‍රොනික වැඩ පාස් කරන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකකින් පොඩි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා සෝල්ඩරින් ෆ්ලක්ස් ගැන. ඉතින් යාළුවනේ ඔයාලා මේ සෝල්ඩරින් ෆ්ලක්ස් සමහර කාලේ පාස් ආද්දී ඕන වෙනවා. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ වලට හොඳ වෙයි කියලා. ඉතින් යාළුවනේ අද මගේ මේ වීඩියෝ ඉවරයි. ඉතින් යාළුවනේ ඔයාලට තවත් මේ වගේ ලස්සන දැනුම වර්ධනය කරන වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා ඊට හැපැතින bell icon එක ඕල් දාලා click කරන්න. ඉතින් යාළුවනේ එහෙනම් අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.